Hi guys! අද අපි බර්ගර්ස් හදමු. අද ස්පෙෂලිටි එක තමයි මම බර්ගර්ස් හදන්න පාවිච්චි කරන්නේ sausages and tofu. මොකද tofu දාලා අද අපි vegetarian අය වෙනුවෙන්ම බර්ගර් එකක් හදලා පෙන්නමු. මුලින්ම අපි පොඩි භාජනයක් අරගෙන ඒකට හීනියට කපාගත්ත ලූණු, අමුමිරිස් සහ තක්කාලි එකතු කරනවා. ඊට පස්සේ රස අනුව ඒකට ලුණු සහ ගම්මිරිස් එකතු කරනවා. මම මෙතෙන්දී ටොමැටෝ සෝස් ටිකකුත් එකතු කරලා මේ ටික හොඳට මික්ස් කරගන්නවා. අපි ටෝෆු ටික පොඩියට කපාගෙන ඒ ටික හොඳට පෑන් එකකට තෙල් ටිකක් දාලා පෑන් ෆ්‍රයි කරගන්න ඕනේ. මෙතෙන්දී මම ලුණු සහ ගම්මිරිස් ටිකකුත් මේකට එකතු කරගන්නවා. මේක රන්වන් පාට වෙනකන් චුට්ටක් ෆ්‍රයි වෙන්න අරින්න ඕනේ. ඊළඟට ආපහු අපිට පුළුවන් අර පොඩියට කපාගත්ත සොසේජස් ටිකත් මේකට එකතු කරලා හොඳට ෆ්‍රයි කරගන්න. නන් වෙජ් බර්ගර්ස් වලට දාගන්න ඕන නිසා බිත්තරයකුත් බැද ගන්නවා. ඊට පස්සේ අපි බර්ගර් බන්ස් ටිකත් පෑන් එකේ පොඩ්ඩක් කර කරගන්නවා. ඊළඟට අපි අර බන්ස් ටිකට සලාද කොළ කලින් හදාගත්ත ලූණු තක්කාලි දාලා හදාගත්ත මික්ස්චර් එක ටික ටික එකතු කරන්න ඕනේ. දැන් අපිට පුළුවන් ටෝෆු ඒ වගේම පෑන් ෆ්‍රයි කරලා ගත්ත සොසේජස් ටික මේ බර්ගර් බන්ස් උඩින් තියාගෙන යන්න. ටෝෆු දාපු එක ඇර අනෙක් බර්ගර්ස් වලට අපි බිත්තර එකතු කරනවා. ඉතින් කලින් බැදගත්ත බිත්තරෙන් කෑල්ල කෑල්ල එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේකට චීස් ස්ලයිසස් එකතු කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපේ බර්ගර්ස් වල ෆයිනල් ලුක් එක තියෙන්නේ. මේක ඉතා ඉක්මනට ගෙදරදී හදාගන්න පුළුවන් රසවත් බර්ගර් බන් එකක්. ඉතින් මේක ස්පෙෂලිටි එක තමයි අර මම කලින් කිව්වා වගේ වෙජිටේරියන් අයට උනත් මේක හදාගන්න පුළුවන්. ඉතින් ටෝෆු වෙනුවට ඔයාලට පනීර් එකතු කරලා මේ බන් එක හදාගන්න පුළුවන්. තව රස රෙසිපි එකකින් ආයිත් එන්නම්. Enjoy!